කොහොමද යාළුවනේ? අද මම යන්න හදන්නේ මේ මීන මාකට්. මීන මාකට් කියන්නේ අබුදාබි වල තියෙන මේ ෆිෂ් මාකට් එකක්. අපි ගිහලා බලමු. මේ දැන් වෙලාව මෙහි 4:00යි හවස. යන්නේ බස් එකේ. එතනට ගිහිල්ලා ඔයාලට පෙන්නන්න මොන වගේද මේ ලෝකල් ෆිෂ් මාකට් එක කියලා. යාළුවනේ මේ බස් කාඩ් එක රීචාර්ජ් කරගන්න ඕන මේ අන්න මම පෙන්නන්න බස් කාඩ් එක කොහොමද මේ තියෙන්නේ බස් කාඩ් එක මම දැන් මේක රීචාර්ජ් කරන්න හදලා මේක තියෙන්නේ මේක මෙතන දිව්වා හරිද බැලන්ස් එක මගේ තියෙනවා මෙතන දිරාම් 2ක් මම දාන්න හිතාගෙන ඉන්නේ දිරාම් ඕෂි you have a 20 dirham change? 20 dirham? You have change? Oh. ඒක පිටිපස්ස තමයි මේ accommodation එක. යන්නේ නැහැ. දායේ ඉද්දන්න නේ බලමු නෑ හරි යාළුවනේ මේ මම බස් කාඩ් එක රීචාර්ජ් කරගත්තා මේ මට යන්න තියෙන්නේ බස් නම්බර් 11 දැන් මට ලංකාවේ යාළුවෙක් හම්බෙලා ආතා මට කිව්වේ මේ මම සාමාන්‍යයෙන් බස් එකේ රීචාර්ජ් කරලම නෑ මේ මං හිතුවේ නෑ මේ ඩිරාම් 20 දැම්ම 10යි කියලා බස් කාඩ් එක රීචාර්ජ් කරගත්තා දැන් නම්බර් 11 බස් එක ආම්බස් එක මේ මීනමාකට් තැනටම යනවා අපි ඒක ගිහලා බලමු නම්බර් 5 ආවා මේ පේනවනේ බස් මේ මාර මේ මෙතනම් බස් එක නවත්තනවා අනිත් එක ටයිම් එකටම එතනට යනවා A1 ආවා නම්බර් 5 ආවා දැන් අපිට එනකන් බලාගෙන ඉන්න ඕන නම්බර් 11 නම්බර් 11 ආපු ගමන් මේ අබුදාබි වල මේ ක්ලයිමේට් එක වහින්නවා වගේ පේනවනේ උදේ ඉඳලා මේ පොඩ්ඩක් වහින්නවා වගේ තිබුණා බලමු A1 එනවා නම්බර් 11 එනකන් ඉන්න ඕන බලාගෙන මේකේ මේ සීට් ගන්නට විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් බස් එක ක්‍රවුඩඩ් වෙනවා ඔන්න යාළුවනේ මගේ බස් එකේ බස් නම්බර් 11 මම බෙන්නන්න මේ තියෙන බස් කාඩ් එක ටැප් කරලා නගින්න තියෙන්නේ
බස් එක නවත්තන වෙජිටබල් මාකට් එකේ. දැන් මම කාඩ් එක ටැප් කරලා මේ කාඩ් එක බයින්නේ. හරි. දැන් මේ තියෙන්නේ ලුලු vegetable market එක. And then the fish market will be the other side. Let's see. පහලක් දන්නේ බලමු. Excuse me. Hello, brother. How do I go to a fish market? Fish market. How do I go to fish market? Yeah. The other side, right? All right. Thank you. අපි පාර ක්‍රොස් කරලා ඉතර බස් එක ගන්න තියෙන්නේ මෙතනින් තමයි මම හිතන විදියට. මට ෆිෂ් මාකට් එකට යන්න ඕන වෙජිටබල් මාකට් එකට අපි යමු පස්සේ. දැන් අපි යමු ෆිෂ් මාකට් එකට. ප්‍රධානම දේ මම මේ වීඩියෝ කරන්න හේතුව කවදාකාරී මේ රටින් මගේ රටට ගියොත් මට බලන්න ඉතුරු වෙන්න ඕන මම මොනවද මෙහි කොහොමද මම මේ කාලේ ගත කරේ කියලා. නැත්නම් අපිට මෙමරිස් නැහැ නේ. ඉතින් මේ ප්‍රධානම දේ ඒක. තව දෙයක් තියෙනවා. තව එක දෙයක් ඒක රහසක් ඇරෙන්න තියාගමු අපි. දැන් මෙතනින් white land cross කරලා මේ තියෙන්නේ මෙන්න මේ හරිය මෙන්න මෙතන තමයි තියෙන්නේ fish market එක. මම ගිහිල්ලා තියෙන දෙතුන් සැරයක් හැබැයි මම බස් එකේ ඇවිල්ලා නැහැ. බස් එකේ එකපාරක් ගියා. බස් එකේ route එක වැරදිලා ඊට පස්සේ ආපුවාමත් මේ මගේ යාළුවොත් එක්ක ටැක්සිය තමයි යන්න උනේ. මේ අපි දැන් යමු ගිහිල්ලා බලමු. මේ පොඩි ප්‍රශ්නයක් අද ඉන්නේ මට ඒක අමතක වුණා. මේ දැන් මට මේ පාර යන කෙනෙක් හම්බ වෙලා අද ඊත් නිසා මේ vegetable market එක නම් වහලා මේ fish market එක නම් ඇරලත් දන්නේ නැහැ කියලා මේ ගිහිල්ලා බලමු. ඇරලා තිබුණොත් හොඳයි. ඇරලා තිබුණොත් වීඩියෝ එකක් අරගෙන දාන්න පුළුවන් වෙයි. නැති වුණොත් ආයෙමත් ඕෆ් එකක් ලැබුණ දවසක ඇවිල්ලා මේ වීඩියෝ එකක් ඔයාලට දාන්න. අපි මෙතන දෙතුන්කින් ආයෙම කිව්වා මේ ෆිෂ් මාකට් ඕපන් කියලා. දැන් යන්නේ ෆිෂ් මාකට් එකට. මේ දෙන්නේ මේන් එන්ට්‍රන්ස් එක. ගිහිල්ලා බලමු. ඇයි දන්නේ මේව ගල් දාලා තියෙන්නේ නේ. තාප්පයක් වෙනකොට ඇයි මේ ගල් දාලා තියෙන්නේ තාප්පේ. මාළු මාකට් ඉතින් කොහෙත් එකයි. ඉතින් ළඟට යද්දී එන සුවඳ එනවා. ඉතින් වෙනසක් නෙමෙයි. මේ බලන්න මේ මාර ලස්සන ගල් වලින්ම මේක දාලා තියෙන්නේ. අද ඊද්නේ මේ කට්ටිය ඉතින් ඊද් සෙලිබ්‍රේට් කරනවා. මේක තමයි මුළු හෝල් ඒරියා එකේම තනිකර ෆිෂ් මාකට් එක. බලමු අරුදි. මේකේ ගහලා තියෙනවා fish market Monday to Thursday 8 to 9, Friday to Sunday 8 to 10. Let's go inside. මේක වැඩ ටිකක් දාලා මේ තියෙන්නේ සම්පූර්ණ ඒරියා එකම ෆිෂ් මාකට් එක. දැන් නම් අවසනේ වහන්න ඔන්න වෙන්න තියෙන්නේ. එක මාළු මේ හැම තැනම මාළු කඩ. එතකොට මේගොල්ලන්ගේ පිකල්ස් තියෙනවා. Can I do the video? Is it okay? No?
Can I take a video? Is it okay? Thank you so much. එක ජාතිය මාළු තියෙනවා. ඉස්සෝ තියෙනවා. සීබස් තියෙනවා. මේව නම් කොහොමද ගන්න ගන්න. මට පෙන්නන්න ඕන උනේ මේ ෆිෂ් මාකට් වල තියෙන වෙනස. මේ පේනවා. මේ අනිත් දේ තමයි මේ හොඳම දේ මෙතන දැන් අපි මාළු ගත්තායින් පස්සේ මේ අපිට මේ මෙතන ඔයාලට පේන ක්ලීනින් සෙක්ෂන් එක. මෙතන ක්ලීනින් සෙක්ෂන් එකට දුන්නොත් සාමාන්‍යයෙන් ඩිරාම් 5කට 6කට වගේ මේ අපිට යාලා මේ බිල් එක දෙනවා. බිල් සාමාන්‍ය කිලෝ ගන්නට මම හිතන්නේ මේ charge කරන්නේ මේ අපිට ඕන විදිහකම යාලා අපිට කපලා දෙනවා. ඔන්න ඔක තමයි තියෙන ලොකුම විශේෂත්වය. අනිත් දේ තමයි මේ මට මේ ඒක මම හරියටම දන්නේ ඒක හොයලා කියන්නම් මේ සාමාන්‍යයෙන් මේගොල්ලන්ගේ සැරින් සැරේට අවිල චෙක් කරනවා. blue crab තියෙනවා prawns lobster vegetables pickles brother what is this pickle or something pickle fish right fish or pickle what is this fish right මේ මම හිතන අනේ මම හිතනවා අමු මාළු මේ මොනවා කළාද ඒක ජාති pickles තියෙනවා මෙයාලා මේ විදියට කරලා තියෙන එතකොට මම හිතන්නේ මේකට අනිවාර්යෙන් ප්‍රයිස් එකක් ඇති. Brother how much for this one? How much? 35. 35 dirhams. Dirham 35 කියන්නේ 1400. මේ pickles on කරනවා දන්නවා. And that's it. මේක මාර මේ ක්ලීන් කියන්නේ එයාලා මේ ගවර්න්මන්ට් එකකින් සැරින් සැරේ ඇවිල්ලා ඒ කියන්නේ දවසට මම හිතන්නේ නැති එයාලගේ ෂෙඩියුල් එකක් ඒ ෂෙඩියුල් එකට ඇවිල්ලා අනිවාර්යෙන් බලලා මේ එයා ඒ කියන්නේ මේ ඩර්ටි තියාගන්න බෑ. මේක එක රටවල් වල ඉන්නවා මේ වැඩ කරන්න සිංහලෙන් කතා කරනවා. අනිත් දේ තමයි මේ මාළු වල නම් මේව සිංහලෙන් කියන ප්‍රයිස් එහෙම මේක එක જાති පිකල් ඒවා තියෙන මේක නම් කොහෙද දන්නේ මීට් පිකල් බලමු මෙහෙ මේ ඒ කියන්නේ රටවල් බර ගාන එක කියන්නේ මම හිතන්නේ මේ රටේ තමයි ගොඩක්ම මේ ඒක රටවල් වල ඉන්නවා මේ ඒක නිසා හැම රටකින්ම මේ හැම රටකම ආමේනික කෑම තියෙනවා. මොනවද තමයි මට පෙන්නන්න ඕනේ. බලමු. මේකත් පිකල්ලයක්. එයාලගේ බිලින් සිස්ටම් එකක් එතරම්ම තියෙනවා. දැන් අපේ වගේ නම් මේ කෑෂ් නේ. මෙතන අනිවාර්යෙන් කාඩ් පේමන්ට් උත් තියෙනවා. කාඩ් පේමන්ට් එක අනිත් මේ ආවට මේ ෆිෂ් මාකට් එකෙන් එළිය තියෙන්නේ මේ සේරම මේ වටේම තියෙන රෙස්ටොරන්ට් එක. අපි චාය එකක් බොන්නත් sugar without sugar චාය එකක් බලමු. Al Embrato. Brother, can I get one chai without sugar? Fresh milk or direct? Fresh milk, yeah. How much? 250. 250, all right. So what time this shop is closing? Eid. No, because of Eid, right? Yes. Okay. I'm doing a video. Is it okay? For you, okay? I'm doing a video. Yeah, I'm doing a video. Is it okay? Get you? Yeah. All right.
මේ තියෙන ඔයාලගේ chai. මේ මම මේ fresh milk එකක් බොන්නේ. You can put a little bit of sugar. Not that much. Just a little bit of sugar. Okay. Where are you from? You are from? Egyptian. Oh, okay. Cairo? Yes. Okay. ගොඩක් මෙහි ඉන්නේ ඊජිප්ෂියන් අය තමයි මේ මාල් බිස්නස් කරන්නේ. ලංකාවේ නම් මම දැක්කේ නැහැ කවුරුවත් මේ මෝල් මේකේ ඉන්න මේ මාළු බිස්නස් කරන අය. තයාරි. This for me, right? Yeah, thank you. මේ ඊජිප්ෂියන් මේ යාළුවෙක් හම්බුණා. එයා අවුලක් නැහැ මේ වීඩියෝ කරන්න කියලා එක ප්‍රශ්නයක් නැහැ. මේ සාමාන්‍ය මේ අය මේ පොලිසිය එකක් කියන අපිට මොනවල් වීඩියෝ කරන්න බෑ කියලා කියනවා. මේ එහෙම වීඩියෝ කරලා කම්ප්ලේන්ට් කරොත් සාමාන්‍යයෙන් ඩිරාම් මම දන්නේ නැහැ ෆයින් එක කොහොමද කියලා. ඒක බං හරියටම මේ බලලා කියන්නම් සාමාන්‍ය අපිට මේ ඒක මෙහෙ විතරක් නෙමෙයි හිතන්න ඕනම රටක මේ අපිට අවසරයකින් තොරව කාගේවත් මේ මොන වීඩියෝ කරන්න බෑ. මේක ඉන්ටර්වියු එකක් පින්නන්නම් ඔයාලට. මේක ෆිෂ් මාකට් එක මේ අබුඩාබි වල තියෙන මේක විතරක් නෙමෙයි. මම හිතන්නේ තව තියෙනවා මේ ඇත්තටම මේ යන සිස්ටම් එක මේ මාර වටිනව හේතුව මේ ඒ කියන්නේ ඕන කෙනාට ඇවිල්ලා මේ ජරා කරන්න බෑ. මේකේ ප්‍රොසීඩියර් එකක් තියෙනවා. ගාබේජ් අපි දාන්න ඕන තැනක් තියෙනවා. ඒ ගාබේජ් බෑග් වලට ඊට පස්සේ මෙහි ස්කේල් ඒ කියන්නේ හොරට දේවල් කරන්න බෑ. ගවර්න්මන්ට් එකෙන් ඇවිල්ලා චෙක් කරනවා. ඉතින් මේ යන සිස්ටම් එක මාරම වටිනවා. මට ඒක තමයි පෙන්වන්න ඕනේ මේ සහ මේ මෙයාලගේ මේ කොහොමද කියන්නේ ඒකට මේ ඩිසිප්ලින් නම්බර් 1 ඉතින් මේ රට මේ විදිහට හැදෙන්න හේතුව ඩිසිප්ලින් තමයි. ඩිසිප්ලින් සහ there is no corruption. There will be a corruption, I don't know, but less corruption and discipline. මේකේ අයියා මේ අරින්නේ උදේ 8 පහුදා ඉඳලා බ්‍රහස්පතින්දා වෙනකන් උදේ 8 රෑ 9. හරි. එතකොට බ්‍රහස්පති සුක්‍රවාර සෙනසුරාදා ඉරිදා ටික රෑ 10 වෙනකන් ඕපන් කරලා තියෙන මාකට් එක. මාකට් එක. ඔක්කොම රෙස්ටුරන්ට් වටේ තියෙනව සාමාන්‍යයෙන් 12 විතර වෙනකන් යනවා. 12 වගේ අවසාන කස්ටමර් කීයට දෙන්නේ ඒ වෙනකන්. යනවානේ. එතකොට උදේ 8 වෙනකොට ඇතුලේ ක්ලීන් කරලා ඔක්කොම ඉවර කරනවා. කස්ටමර්ස් වලට රෙඩි. එතකොට එහා පැත්තේ දැක්කම අර ලෝඩින් ඒරියා එක තියෙනවා. මම දැක්කා. මාකට් එකට මාළු වෙන්න කලින් මෙතන එහා පැත්තේ තියෙනවා ඔහොම ගිහුවම අර දකුණු පැත්තේ කෙරවලේම කටින් එකට එහා පැත්තේ ඔක්ෂන් හෝල් එක. ඔතන ඔක්ෂන් එක ඉස්සරහම පටන් ගන්නවා 6 කියන්නේ ඔක්ෂන් එකකුත් යනවා මේකනේ. ඔක්ෂන් එක යනවා. මොකද දුබයි වලින් එනවා ෆ්‍රෝසන් ෆිෂ්. ෆ්‍රෝසන් උත් එනවා. ෆ්‍රෝසන්. හරි හරි. ඊට පස්සේ මේ හරිය බීච් එක මේ පෝට් එකකින් එනවා මේ ෆ්‍රෙෂ් ෆිෂ්. ඒක ගෙනල්ලා අතන ඔක්ෂන් දැම්මට පස්සේ තමයි මේ කට්ටිය කවුන්ටර් වල කට්ටිය ගන්නෙ. එහෙම නැතුව එයාලට වෙනින් පිටින් ගන්න බෑ. කියන්නේ එයාලා ඔක්ෂන් එකෙන් තමයි ගන්න ඕන. ඔක්ෂන් එකෙන් ගන්න ඕන. හරි. ඒ කියන්නේ අපි ලංකාව වගේ පිටින් අරන් ඇවිල්ලා එහෙම විකුණන්නේ එහෙම බෑ. ඒවා එනවනම් අතලින් එන්න ඕනේ අතුලෙන් මේ ඔයාලා ඉම්පෝට් කරනවා නම් ට්‍රේඩ් ලයිසන්ස් තියෙනවා නම් එහා පැත්තේ ඉන්නවා ડોක්ටර්. ඒක ලොකු ප්‍රොසෙස් එකක්. ඒකින්ද ප්‍රොසෙස් ඔක්කොම එන්නේ මේ කීප දෙනෙක් ඉන්නවා ගේන. ඒවත් මේ කවුන්ටර් අයිතිකාරයෝ තමයි. උන් ඒක එතකොට උම්ම තමයි ගෙනල්ලා ඉවරලා අනිත් වෙලෙන්ඩන්ටත් දෙන්න ඔක්ෂන් එක දානවා. හරි. මෙතන එහා පැත්තේ ඔක්ෂන් හෝල් එකේ තියෙන්නේ ෆ්‍රෙෂ් ෆිෂ්. ෆ්‍රෙෂ් ඒවා. ආදියක් පැත්තෙන් එන ඒවා. හරි. ඊට පස්සේ ෆ්‍රෝසන් වලින් ෆ්‍රෙෂ් ෆිෂ් දෙකම තියෙනවා පබ්ලික් ඔක්ෂන් එකේ එළියේ. ඕන කෙනෙක්ට ඒ වෙලාවට ගන්න පුළුවන්. හරි. එතකොට දැන් මේ එක මේ වලට අයිතිකාරයෝ ඉන්නවද මේ ඉන්නවා. ඒ කියන්නේ අපිට අවිල්ලා මේ එහෙම එක සැරේට අවිලි වෙලා මේ බෑනේ. ඒක ලොකු ප්‍රොසෙස් එකක් ඇතිනේ අනිවාර්යයෙන්. මේක ගොඩක් ඒවා තියෙන්නේ ADF කියනවා අබුදාබි ෆිෂ් කෝපරේෂන් එකේ දෙන්නේ. හරි. ඒක තියෙන්නේ. අපේ ලංකාවේත් ඉන්නවද මේ මාළු විකුණන්නේ නැහැ නේ? විකුණනවා නෑ. එතකොට මේ කොහොමද මේ දැන් ගවර්න්මන්ට් එකෙන් ඇවිල්ලා සැරින් සැරේ බලනවද මේ සාමාන්‍ය දවසට කී සැරයක් එනවද? සාමාන්‍යයෙන් අපි දවසට ගවර්න්මන්ට් එකේ 25ක් විතර තියෙනවා. 25ක් තියෙනවා. ඔව් මුනිසිපැලිටි එකෙන් එනවා ඊට පස්සේ මේ එතකොට මේ කඩේ කියන්නකො මේ කොහොමද මේක මුනිසිපැලිටි එකේ මෙහෙම මොකද මේක වෙන්නේ කියන්නේ අබුඩාබි ෆුඩ් සේෆ්ටි ඔතොරිටි නේ අඩෆ්සා. අඩෆ්සා එකෙන් එනවනේ. ඇඩප්ටර් එකෙන් ඇවිල්ලා ගොඩක් වෙලාවට ලයිසන් එක චෙක් කරනවා. ඊට පස්සේ අතුල බලනවා මොන හරි තිබුණොත් එහෙම. ගොඩක් වෙලාවට කැන්සල් කරනවා. කැන්සල් කරනවා කියන්නේ බෑන් කරනවා 1 week 2 week. එහෙම කරලා තියෙනවා. ඊට පස්සේ මුනිසිපැලිටි එකෙන් ආයෙ වෙනම එනවා. මුනිසිපැලිටි එකෙන් එනවනේ. ඔව්. ඊට පස්සේ අතුලේ තියෙන මේ සිස්ටම් බලන්න
මේකෙන් සිවිල් ඩිෆෙන්ස් එකෙන් යනවා. ඔයාගේ මුණ දාන්න කැමති නැද්ද ආ වීඩියෝ මේ අපි දාලා මෙහාට આવොත් පොඩි අවුලක් තියෙනවා හරි හරි. මේ ඔන්න ඔහම තමයි මේ අබුඩාබි වල මේ විස්තරය වෙන්නේ. ලංකාවත් එක්ක කම්පෙයාර් කරන්න යන්න ඕනේ නෑ. අපි පොත ලංකාව තව කාලයක් යන්න ඕනේ හැදෙන්න. කාලයක් යයි. අපි ඒක විවේචනය නොකර අපි ඉතින් මෙහි තියෙන තත්ත්වෙ ඉතින් කියමු හරිනේ. ඇත්තට ඉතින් හොඳයි මේ තියෙන විදිය නේ. වීඩියෝ එකක් ගන්න කවුරු හරි පොඩි අයිඩියා එකක් තියෙනවා නම් ලොකු අවුලක් නෑ. නෑ ඔය එක. ඊට පස්සේ අපි අතන තියෙන්නේ අර කටින් එක. ඒක මම මේක ඉස්සෙල්ලාම වීඩියෝ එකක් අරගෙන තමයි ආවේ මේ අපි කියන්නේ මෙතනින් මාළු අරගෙන අපි එතනට දුන්නාන් පස්සේ ඒගොල්ලන් අපිට ඕන විදිහට ක්ලීන් කරලා දෙනවා. සාමාන්‍යයෙන් අඩු ගාණක් කියන්නේ දිනම් 5ක් 6ක් 10ක් වගේ ඕනනම් ඒ කිලෝ ගන්නටනේ. කිලෝ ගන්නට. ඔන්න ඔහම තමයි මේ අපේ ලංකාවේ යාළුවෙක් ඉන්නේ. යාගේ මූණ පෙන්වන්න හේතුව ඉතින් ඒක හරිය නැති නිසා මේ සාමොකද සිකියුරිටි රීසන්ස් නිසා මේ ඔන්න ඔහම තමයි වෙන්නේ. අද මේ ඊද් නිසාද මෙච්චර වෙලා තියෙන්නේ. ඔව් ඊද් නිසානේ. ඔහම තමයි ලංකාවේ මට ලංකාවේ මේ කුරුණෑගල අපේ යාළුවෙක් හම්බුණා. මේ එයාගේ ඉතින් මම මුණ වීඩියෝ කරන්න කියන්නේ මේ එයා පොඩක් අදිමදි කරා කුෂාන්. හරි හොඳයි. ආවුතින් මේ කතා බහ කරලා බලන්න. මේ මම විස්තර ටිකක් ගත්තා. මම විස්තර ටිකත් වීඩියෝ එකේ දාන්නම්. මේ කියන්නේ එයා හොඳ බ්‍රීෆ් කරලම කිව්වා කොහොමද මේකේ වෙන්නේ, කොහොමද මාළුවේ කියන්නේ අපිට ඕන විදිහට එළියෙන් ගෙනල්ලා එහෙම විකුණන්න බෑ. මොකද මේ මෙහි තියෙන නීතිය අනුව මෙයාලා මේ ඔක්ෂන් දැම්මම පස්සේ ඔක්ෂන් එකෙන් තමයි එතනින් එයාලා ගන්න ඕනේ. එතන ඔක්ෂන් එකෙන් අරගෙන තමයි මේ අර තියෙන පොඩි පොඩි මේ අවුට්ලට් වලට ගිහිල්ලා මේ එයාලා දාන්නේ. ඔහොම තමයි මේ මීනා මාකට් එකේ වෙන්නේ. මම මෙතන කොනේ ඉඳලා වීඩියෝ එකක් කරන් ඔයාලට පෙන්නන්නම්. හරිම ලස්සනයි. ඒ යාළුවා කිව්වෙත් ඉතින් මගේ රටේ මේ වගේ දෙයක් වෙන්න අනිවාර්යයෙන් වෙන්න ඕන. අනිවාර්යයෙන් වෙන්න ඕන කාලයක් යයි. ඉතින් මේ මම සතුටු වෙනවා මේ වගේ දෙයක් ඉක්මනට ලංකාවේ වෙන්න පුළුවන් නම් මේ වගේ දේවල් මේ අනිවාර්යෙන් වෙනවා. ඒක ෂුවර්. මම වීඩියෝ එකේ මේ පෙන්නන්න මේ කොහොමද මේක තියෙන්නේ කියලා. ඔන්න ඔහම තමයි මීනා මාකට් එක. මේ වටේම තියෙන අවුට්ලට් එක. කියන්නේ මේ කෑම අවුට්ලට් අපිට වාඩිලා ගිහිල්ලා ඕඩර් කරලා මෙනු එකක් තියෙනවා. මෙනු එකට ඕඩර් කරලා කන්න පුළුවන්. සාමාන්‍ය රෙස්ටුරන්ට්. අවුට්ලට් කියන රෙස්ටුරන්ට්. හැබැයි ප්‍රයිස් එක නම් කොහොමද දන්නේ මේ උඩක් තියෙනවා මේ ඔයාලට පේනවනේ මොනවල් ගන්නද මේ ඔන්න ඔහම තමයි තියෙන්නේ. එහෙනම් යාළුවනේ මේ මට ඔන්න ඕක තමයි පෙන්වන්න ඕනලා තිබුණේ. අපි ආයෙමත් මට දිමාඩු දවසක හම්බුන දවසක මම ඔයාලට පෙන්වන්නම් මෙහි තියෙන ඒ කියන්නේ ඉන්ටරෙස්ටිං දේවල්. ඒ කියන්නේ අපිට දෙයක් මොනවා හරි ගන්න පුළුවන් දේවල් මම ඔයාලට පෙන්වන්නම්. මේ මම මෙතනින් වීඩියෝ එක නවත්තලා මම යද්දි ආයෙමත් මේ වීඩියෝ එක කන්ටිනියු කරන්න. අපි දැන් මේ මීනා මාකට් එකෙන් එළියට යනවා. දැන් බස් එක කොතන තියෙන කියලා බලාගන්න ඉස්සෙල්ලම මේ හේතුව මේ ටැක්සිය යන්න ගියොත් ලොකු වියදමක් යනවා. මේ ලොකු වියදමක් යන සාමාන්‍ය දිරම් 25ක් වගේ ටැක්සිය යන්න අවශ්‍යතාවයක් නැහැ. මේ දිගටම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. බලමු මොකද බස් එක මම ගියේම නෑ. මෙහි දැන් ඇවිල්ලා කාලයක් වෙනවා. බස් එක ගිහිල්ලා තින්නේ උඩරිම ඕනනම් 10 සැරයක් විතර බස් එකේ ගිහිල්ලා ඇති. මේ මෙතන බස් එකක් තියෙනවා. මේ බස් එක කොහෙට යනවද දන්නේ නැහැ. බලමු අපි ගිහිල්ලා මේ ඔන්න ඕක තමයි මේ මීනා මාකට් එකේ තියෙන මේ ස්ටෑන්ඩඩ් සහ එයාලා ෆලෝ කරන රූල්ස් කොහොමද ඒ දේවල් මේ හරියට ඒතර මේ ඒ දේවල් වෙනවා. මේ දැන් බලමු මේ බස් එකක් ගන්න කොහොමද කියලා. මේ ගල් ටික වීඩියෝ එකක් ගත්තේ මේක මාර ඉන්ටරෙස්ටිං. කොහොම කරලත් දන්නේ නැහැ. මේ මාර ලස්සනයි. පේනවනේ ක්ලීන් තියෙන හැම තැනම කිසිම මේ හැබැයි මේ සිගරට් ෆිල්ටර් නම් හැමතැනම දාලා තියෙනවා. ඒක නම් මං මේ ඇක්සෙප්ට් කරන්නේ නැහැ. මොකද මේ වගේ රටකත් මම කියන්නේ මේ ඒකටත් රූල් එකක් ගන්නවා. සිගරට් බට්ස් හැමතැනම දාලා තියෙන එකට. බස් නම්බර් 8 මේක කොහෙට යනවද දන්නේ නැහැ. බලමු. යන්න පුළුවන් බස් නම්බර් 8 මරීනා අල් බටි. මේක අබුදාබි මෝල් එක පැත්තේ යනවා. ඉතින් මට මේක යන්න පුළුවන්. මම එයාගේ ඩ්‍රයිවර්ගෙන් ඇහුවා මේ මෙතන මීනා මාකට් එකට පිටිපස්සෙන් තියෙන පෝට් එක. මේක පිටිපස්සෙන් මේ තියෙන පෝට් එක.
මේ පැත්තට යන්න දෙන්නේ නැහැ. ඔය තියෙන්නේ ඔමින් බලන්න මෙතන මම මට පේන බිල්ඩින් මොනවද තියෙන්නේ කියලා දන්න බිල්ඩින් එකක්වත් නෑ. ඇත්තටම මාරම ලස්සනයි. ගස් කොළන් වැඩි නැති වුණත් මාර ලස්සනයි සීසන් එකේ. ඒ කියන්නේ මේ සමය කියන්නේ මේ අපි කියන වින්ටර් එක කියලා වින්ටර් එකක් කියන්නේ තියෙන්නේ. ඔය වින්ටර් එකේ මේ එළියේ මේ ටයිම් එකෙත් දැන් ක්ලයිමේට් එක ප්‍රශ්නේ නෑ. මාර චිල්. හැබැයි ඉතින් සමයේදී මේම ඉන්න බෑ එළියේ. ප්‍රශ්නේ කියන්නේ ආයි සාමාන්‍යයෙන් ටෙම්පරේචර් එක යනවා highest ගියේ last year June August වගේ සාමාන්‍යයෙන් September වගේ August වගේ ගියා 52 වගේ. එතකොට ඉතින් එළියේ ඉන්න බෑ කර වෙනවා. මේ පාරවල් මේ දාලා තියෙන තාර මම ඔයාලට ඒ කාලේ වීඩියෝ එකක් ගත්තෙන් පෙන්නන්නම්. අපිට මේම කකුලෙන් මේව කරාන් පස්සේ අර ඔයාලට ඒක දන්න කට්ටිය දන්නවා. ඒ කියන්නේ එච්චරටම හීට් වෙනවා. මේ පාර දිගටම කෝනිෂ් බීච් එකට තියෙන දිගටම මේ අද යන්න බෑ දැන් ඇති. මෙන්න තා බස් එකක් ආ 54. ආයෙවත් පෙන්නන්නම් මේ බස් එකේ කොහමද යන්නේ කියලා. නැග්ගා. කාඩ් එක ටැප් කරා. ගිහලා වාඩි වුණා. තමයි මේ බස් එකේ මෙතන මැලින් නැග්ගම මේ කොටස ගෑනු අයට පිටිපස්සේ කොටස පිරිමි අයට. මේ පැත්ත පිරිමි අය ඉන්නේ. මේ පැත්ත මේ ගෑනු අය. ladies and gents separate කරලා තින්නේ. වාඩි වෙන්න පුළුවන්. එනකොට crowded වුණොත් ඉතින් පිටිපස්සේ වාඩි වෙනවා. නැත්තම් ඉතින් මෙහෙම තමයි. මේක ඔයාලට පේනවා මේ රතු පාට මේකේ. මේකේ තියෙන්නේ මේ හිටගෙන යනට හේතු වෙලා යන්නේ. එතකොට මෙතන තියෙන්නේ මේ ඩිෆරන්ට් ලේබල්. ඒ කියන්නේ ඔයාලට පේනවා කියන එක එයාලට යන්න මෙතන මේකේ හේතු වෙලා යන්න තියෙන්නේ. ඒක මරු. අද රැයට බලමු. දැල්ලෝ ඇඹුල් තියලා. හදමු නැත්තම් මෙන්න මේක බදින්න තමයි තියෙන්නේ. දැල්ලෝ කෑවේ නැහැ ඉස්සර කෑවා පෙරේද. දැල්ලෝ ඇඹුල් තියලා හදමු. මොකද මගේ තාත්තා තමයි මේ ලෝකේ හොඳටම ඇඹුල් තියලා හදන්නේ. බලමු මට තාත්තා විදියටම හදන්න පුළුවන් විදිහට දැල්ල ඇඹුල් තියලා හදන්න. එනවනේ මේ ලයිව් ඉන්නේ ගත්තා කිලෝ ගානට ගත්තා අරන් ගියා හැදුවා. මේ මේක දකින්න ඉතින් සමහර අය කියන්නේ මේ පව් කියලා ඒ වුණාට මෙහෙම තමයි මෙහි මාකට් එකේ තියෙන්නේ. මේ මාළුවගේ නම දන්න කවුරු ඉන්නවනම් කියන්න බලන්න. මේ මං හිතන්නේ පරව මේ සීබාස් නෙමෙයි මොන දේ වුණා අන්න ඉන්නවා. නමාද ගන්න හිතන්නේ ගාන වැඩි වුණොත් නම් ගන්න නැහැ. ගාන අඩු වුණොත් ගන්නවා. නැත්තම් මේක ගන්නවා. මේක හරි දිරාම් 10කට ග්‍රෑම් 430ක්. හොඳටම ඇති. හෙට දවසට එක්ක